ඇති කියලා මම හිතනවා. ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පහුගිය ටිකේ නම් මම ටිකක් අසනීප වෙලා හිටියේ. උණ හැදිලා හෙම්බිරිස්සාව හැදිලා දැන් හොඳයි. සතියක් විතර මම රෙස්ට් කරා. ඉතින් මම ඇත්තටම බය වෙලා හිටියේ මේ අවුරුද්දේ මට vlog එකක් ගේන්න බැරි වෙයිද එහෙම කියලා. හරි කොහොම හරි කමන්නේ මම කොහොම හරි අද vlog එකක් අරගෙන එනවා ඔයාලා ළඟට. ඉතින් බලමු අපි අද මොකද්ද මම අරන් එන vlog එක කියලා. ඉතින් අද මම කරන්න හදන්නේ මගේ හායකට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් ගෙදරදීම සැලොන් එකට ගිහිල්ලා කරන්න ගියොත් අපිට ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම හිතුවා ගෙදරදීම මේ කෙරටින් ට්‍රීට්මන්ට් එක කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා බලමු. මමත් ෆස්ට් ටයිම් තමයි මේක කරන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. මේ කෙරටින් ට්‍රීට්මන්ට් එක කරන්න මුලින්ම ඕන වෙන්නේ හාල්. ඕනම හාල් වර්ගයක්. ඒ වගේම සුදු යෝගට්. ඒ වගේම මී පැණි. මම දැන් මේ විදිහට හාල් ටික හොද ගන්නවා. අපි මුලින්ම මේ හාල් ටික හොදගෙන අපි බත් උයන විදිහට වතුර පොඩ්ඩක් වැඩියෙන් තියලා බත් එක විදිහට හදා ගන්න ඕනේ. හැබැයි වතුර ටිකක් වැඩියෙන් තියා ගන්න ඕනේ මේක බ්ලෙන්ඩ් කරන්න. ඕකේ දැන් මම මේ විදිහට බත් එක හදාගෙන ඉවරයි. හැබැයි මේ විදිහට පොඩ්ඩක් වතුර ගතිය වගේ තියා ගන්න. ඊට පස්සේ මම මේක ලිපෙන් අයින් කරලා ඉවර වෙලා බ්ලෙන්ඩ් කරනවා. ඔයාලට බ්ලෙන්ඩ් කරන්න කලින් යෝගට් ඇඩ් කරත් කමක් නැහැ. මම නම් ඊට පස්සේ තමයි ඇඩ් කරගත්තේ. මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ එන විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට යෝගට් මිල්ස හැඳි 3ක් වගේ ඇඩ් කරගන්නවා. ඔයාලට ඊට වැඩියෙන් ගත්තත් අවුලක් නැහැ. යෝගට් කියන්නේ අපේ කොණ්ඩෙට ගොඩක් පෝෂණය දෙන දෙයක්. ඉතින් මේ විදිහට යෝගට් මම පස්සේ තමයි ඇඩ් කරගත්තේ. ඔයාලට ඕනේ නම් මේ රයිස් එක බ්ලෙන්ඩ් කරන්න කලින් ඇඩ් කරත් කමක් නැහැ. මෙන්න මේ විදිහට ක්‍රීම් එකක් වගේ ඒ වගේම පොඩ්ඩක් ලික්විඩ් එකක් වගේ එන විදිහට මේක හදා ගන්න ඕනේ. ඒ වගේම ඒකට මී පැණි තේ හැන්දක් වගේ ඇඩ් කරන්න. පුළුවන් නම් ලෙමන් තේ හැඳි භාගයක් වගේ ඇඩ් කරා නම් තවත් හොඳයි. ඔයගොල්ලන්ගේ ඉස්සෝරි වගේ ඒ වගේ ඒවා තියෙනවා නම් ගොඩක් හොඳයි ඒක. මේක සතියට දෙපාරක් වගේ ගන්නවා නම් හොඳ ප්‍රතිඵල තියෙනවා. දැන් මම මේ කෙරටින් මිශ්‍රණය මගේ කොණ්ඩෙට ආලේප කරන්න හදන්නේ. මම නම් අතින්ම තමයි ගාගත්තේ මට ලේසියි ඒක. ඔයාලට බ්‍රෂ් එකක් ආදරෙන් මේක කරගන්නත් පුළුවන්. මට ලේසි විදිහට මම මේ විදිහට කරේ. මේ විදිහට ගාලා විනාඩි 20ක් වගේ තියලා පොඩ්ඩක් වහලා තියන්න කොණ්ඩේ. ඒ විදිහට වහලා තියලා විනාඩි 20කින් වගේ හොදලා දාන්න. ඒ වගේම ෂැම්පූ දාලා හොඳට කන්ඩිෂනර් දාන්න අනිවාර්යෙන්ම අමතක කරන්න එපා. කන්ඩිෂනර් දාලා හොඳට හොදලා බලන්න ඔයාලට වෙනසක් තේරෙවි මේක කොහොමද කියලා. සතියට දෙපාරක් වගේ කරලා බලන්න බෙස්ට් රිසල්ට් තියෙනවා. ඔන්න මං කොණ්ඩේ වොෂ් කරගෙන ආවා. දැන් බලන්න මාර සිනිඳු ගතියක් තියෙන්නේ. බලන්න ලස්සනට තියෙනවා. ඔයාලත් කරලා බලන්න. ඇත්තටම අර ප්‍රිසි හෙයා එක නැහැ දැන් මගේ. ඩ්‍රයි වෙලා මේ ඩැමේජ් වෙලා වගේ නෙවෙයි. දැන් බලන්න ඔයාලට පොඩි වෙනසක් පේන්නේ නැද්ද? කොණ්ඩේ නිකන් ගොඩාක් තියෙනවා වගේ පේන්නේ නැද්ද? තිබුණට වැඩිය කරලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි මේ ට්‍රීට්මන්ට් එක. මේ විදිහට පිටිපස්සෙන් තියෙන්නේ. කරලා බලන්න මේ ට්‍රීට්මන්ට් එක ඇත්තටම ගොඩක් හොඳයි. මමත් සතියට දෙපාරක් විතර මේක දැන් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තටම මගේ කොණ්ඩෙට මාර සිනිඳු ගතියක් වගේ ආවා. ඇත්තටම ගොඩක් හොඳයි. කරලා බලන්න. තවත් දවසක තවත් vlog එකක් අරන් එනකම් හැමෝටම චව්.